Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ගොඩාක් කාලෙකින් මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මම හිතුවා අද වෙනස් වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. වෙනස් එකක් කියන්නේ ඉතින් මම කලින් කරේ education videos ඒ වගේ ඒවානේ. ඉතින් මම හිතුවා අද day vlog එකක් කරන්න ඕනි කියලා. අපි ගොඩාක් කාලෙකින් ගෙදරින් එළියට ගියා. අපි කියන්නේ මම ඇත්තටම මේ දවස් ටිකේම ගෙදරම හිටියේ මට එපා වෙලා තිබ්බේ. අනික දැන් කොහෙවත් යන්න හිතෙන්නේ නැහැ. ගෙදර ඉඳලම කම්මැලි වෙලා හොඳටම පුදුම කම්මැලිකමක් තියෙන්නේ මට ඇත්තටම. ඒක නිසා මම හිතුවා මේක රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරනවා කියලා. මම ඔය ලෑස්ති වෙන්නේ නම් පොඩි ගමනක් යන්න අපේ අක්ක කෙනෙක්ගේ ගෙදරක යන්න. ඉතින් ඊට පස්සේ ඒ ගිහිල්ලා පහුවදා අපි රොන්නලිසෑයට යන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. අනේ මගේ රූම් එක ගැන නම් හිතන්න එපා. මගේ රූම් එක පොඩ්ඩක් අවුල් කියන්නේ අර වීඩියෝ කරන්න ක්වොලිටි මදි. ඒක නිසා මම හිතන් ඉන්නේ කොහොමවත් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අනිවාර්යයෙන්ම රූම් එක ලස්සනට හදා ගන්නවා කියලා. කැම්පස් පටන් ගන්න කලින් කොහොමවත් අනිවාර්යයෙන්ම මම රූම් එක හදා ගන්නවා. රූම් එකක වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම මම අරගෙන එන්නම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්. හරි, ඉතින් අපි ලෑස්ති වෙන ගමන් කතා කරමු. කොහොමද ඔයාලට මේ දවස්වල එක්සෑම් එක යනවා? ඉතින් හැමෝම හොඳට එක්සෑම් එක කරගන්නවා නේද? මම දන්නවා හැමෝම ඉතින් හොඳට එක්සෑම් එක කරගන්නවා කියලා. ඒ වගේම තව එක්සෑම් එක ඉවර නෑනේ. සමහර කට්ටිය නම් ඉවර ඇති මං හිතන්නේ. සමහර අයට ඉවර නෑ. ඉතින් හැමෝම එක්සෑම් එක හොඳට කරගන්න. ඊට පස්සේ කාලේ ඔයාලට ෆ්‍රී එකේ ඉන්න පුළුවන්. ඒක නිසා මේ දවස් ටිකේ හොඳට එක්සෑම් එක කරගන්න. අවසානම දවස් ටිකේ හොඳට ගේම් එක ගහන්න. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. හරි, ඊට පස්සේ මම හිතුවා මම කොහේ හරි යද්දි අනිවාර්යයෙන්ම මගේ ළඟ පවුච් එකක් තියෙනවා. අපේ ඉමර්ජන්සි පවුච් එක තියෙන්නේ. ඒ වගේ මගේ ළඟ පවුච් එකක් තියෙනවා. මම ඒකේ අනිවාර්යයෙන්ම දාගෙන යන ඒවා ටිකත් මම ඔයාලට කියන්න ඕන කියලා හිතුවා. මගේ ෆේස් වොෂ් එක, ඒ වගේම ක්‍රීම් එක, ඔය ලැක්ටෝ එකේ ක්‍රීම් එක නම් මම දැන් ගන්න පටන් අරගෙන මාස එකමාරක් දෙකක් වගේ. ක්‍රීම් එක අවුලක් නෑ. හැබැයි ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් ඒක යූස් කරන්න එපා. මොකද ගෙඩි දාන්න බලනවා, පිම්පල්ස් එනවා ගොඩක්. හරි, ඊට පස්සේ හෑන්ඩ් ක්‍රීම් එක, ඊට පස්සේ පනාව, ඊට පස්සේ හෙයා ක්ලිප් එකක්, කොණ්ඩ බූල් එකක්, ඒ වගේම පොඩි පර්ෆියුම් එකක්, ලිප් බාම් එක, ලිප්ස්ටික් එක, ටිෂූ එකක්. ටිෂූ එක මට කියන්න බැරි වුණා. මුලදීම මම ඒක දාගත්තා. ඒක මට කියන්න බැරි වුණා. ඉතින් ඒ වගේම අපිට ඔය මේකප් චූටි මේකප් එකක් දාගන්න ඕන වෙන දේවල් ටික තමයි මම අරගෙන යන්නේ. ඒ වගේම පොඩි ජුවලරි බොක්ස් එකක් තියන් ඉන්නවා මට ඕන ඒවා ටික දාගන්න. හරි, ඊට පස්සේ ඉතින් අපි සල්ලි දාන පර්ස් එක අනිවාර්යෙන් අරන් යනවානේ. අපේ සල්ලි, කාඩ් ඒවා ඔක්කොම දාගෙන තියෙන එකේ. ඉතින් ඒකත් මම හිතුවා ඔයාලට පෙන්නන්න කියලා බොරුවට ඉතින්. හරි, ඊට පස්සේ ඉතින් මම ඔක්කොම ටික පැක් කරගෙන මගේ ට්‍රාන්ස්පෝර්ට් එකට නැග්ගා. ඕක තමයි මගේ ට්‍රාන්ස්පෝර්ට් එක, CTB බස් එක. මම ගොඩාක් කාලෙකින් එළියට ගියේ. ඇත්තටම මම මේ ටිකේම ගෙදර හිටියේ. මේ ටිකේම කියන්නේ මම දැන් මාස එකමාරක් වගේ මම කොහෙවත් ගිහිල්ලාම නෑ. ගෙදරමයි හිටියේ. ගෙදර ඉඳලා කොහේ හරි යන්න ගියාම යන්න හිතෙන්නේ නෑ. ඒකටත් කම්මැලි. මන් දන්නේ මට විතරද දන්නේ මේක තියෙන්නේ. ඔයාලටත් එහෙමද කියලා මට කමෙන්ට් කරන්න. මට නම් කොහෙවත් යන්න හිතෙන්නේ නැහැ. ඒ වුණාට ගෙදර ඉන්නත් බෑ. ඔන්න ඔහොම සීන් එකක් තමයි මට තියෙන්නේ ඇත්තටම. मेरे मन ये बता दे तू किस ओर चला है तूने क्या पाया नहीं तूने क्या ढूंढ रहा है तू जो है कहीं जो है सुनी. මේ බලන්නකො මේ යාළුවෝ දෙන්න හොඳයිද කියලා. පුදුම දැඟලිල්ලක් තියෙන්නේ මේ දෙන්නට නම්. ඔය තියෙන්නේ දෙවෙනි දවස. අපි උදේම රුවන්වැලිසෑයට යන්න පිටත් වුණා 6ට විතර. අපි අනිවාර්යයෙන්ම මාසෙකට පාරක් රුවන්වැලිසෑයට යනවා. ඇත්තටම රුවන්වැලිසෑයට ගියාට පස්සේ තියෙන නිදහස ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඕනෙම ප්‍රශ්නයකදී වුණත් මොකක් හරි අපේ ඔළුවට ස්ට්‍රෙස් එකක් ඇති වෙච්ච වෙලාවක හරි එහෙම
අපිට මොකක් හරි ප්‍රශ්නක ඉන්න වෙලාවකදී රුවන්වැලි සෑයට ගියාට පස්සේ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා. ඒ තරමට පින්වත් භූමියක් තමයි රුවන්වැලි සෑය කියන්නේ. ලස්සන නිල් ආට් එකක් දාගත්ත ලස්සනයිද කියලා මට කියන්න බලන්න. රුවන්වැලි සෑයට උදේ ගියත් දවල් ගියත් හවස ගියත් මාර ක්‍රවුඩ් එකක් ඉන්නේ. ඇත්තටම ඒ තරමටම මිනිස්සු එනවා රුවන්වැලි සෑයට. අපි පූජාව තියලා ඔක්කොම කරලා ඉවරෙද්දි කොහොම හරි 9:00 වගේ වුණා. ඊට පස්සේ ගොඩක් කාලෙකින් එළියට ගියේ. ඒක නිසා අපි හිතුවා පොඩ්ඩක් shopping කරන්න ඕනි කියලා. shopping කරේ නෑ. ඇත්තටම ඉතින් නිකන් පොඩ්ඩක් බලලා ආවා. අලුතෙන් ඇඳුම් ඇවිල්ලාද මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන items කියලා පොඩ්ඩක් බලලා ආවා ඉතින්. මම වයිඩ් ලෙග් ඩෙනිම් එකක් ඕඩර් කරන්න හිතන් ඉන්නවා. මට බලා ගන්න ඕනුනේ මෙහි ඒක තියෙනවද කොහොමද ප්‍රයිස් එක කියලා. ඉතින් ඒක බලන්නත් එක්ක තමයි මම ඇත්තටම ගියේ. ආස එකක් ඇත්තටම තිබ්බේ නෑ. ඉතින් එතන ඒක නිසා මම ආයෙ ඉතින් ඒවා බලන්න ගියේ නෑ. කෙලින්ම ගියා. බොරුවට ඉතින් ඇවිදලා ආවා. ඇත්තටම මොකුත් ගත්තෙත් නෑ. ගත්ත දෙයක්වත් නෑ. තියෙන හැම එකක්ම බොරුවට බලනවා. ඉතින් මම ඕවා ගන්නෙත් නෑ. ඒ වුණාට ඉතින් බලනවා. කෙල්ලොන්ගේ හැටිනේ. ඉතින් ඒක පිරිමි ළමයිට නම් ගොඩාක් ලොකු කනෙක්ෂන් එකක් තිබ්බා. ඒකේ ලස්සන ටී-ෂර්ට් ෂර්ට්ස් තිබ්බා. ඉතින් මට නම් හිත ගියප එකක් තිබ්බේ නෑ. ඒක නිසා ඉතින් මම ගත්තේ නෑ. ඒ වගේම තමයි මාර ලස්සන බෑග්ස් කලෙක්ෂන් එකක් තිබ්බා. මට පිස්සු වැදුනා. ඒත් මම ඒවා දැම්ම ගත්තේ නෑ. මොකද මට කැම්පස් පටන් ගත්තම ආපහු ගන්න වෙනවා ඔය ඔක්කොම බඩු ටික. ඒක නිසා මම හිතුවා ඉතින් එතකොටම බඩු ගද්දි මට ඕන දේවල් ටික ගන්නවා කියලා. ඒක නිසා මම ඔතනින් ගත්තේ නෑ. හැබැයි මේ බෑග්ස් ටික නම් මාරම ලස්සනයි. මාරම ලස්සනයි ඉතින්. මේ වගේ ලස්සන බලන්නකො ළමයි. මම ඉතින් ඔය හැම එකක්ම අල්ල බොරුවට ඉතින් බලනවා. තියෙනවා. මම ගන්නෙත් නෑ. මම ඕකේ නම් ප්‍රයිස් එක බැලුවේ නෑ කොහොමද කියලා. ඒ වගේ මාර ලස්සනයි. ඒක නිසා මම පොඩ්ඩක් අතර අරගෙන බැලුවා ඉතින්. ලස්සනම ලස්සනයි. මට නම් පිස්සු වගේ ඕවා දැක්කම ඉතින්. දැන් මේ යන්නේ පොඩි බඩගින්නට මොන හරි කන්න. ඔය ගියේ PNS එකට. ඊට පස්සේ නම් කෙලින්ම ගෙදර ගියේ. ආයෙ නම් කොහෙවත් ඇවිද්දේ නැහැ. ඉතින් කෙලින්ම ගෙදර තමයි ගියේ. දැන් 2025 එක්සෑම් එක ඉවරනේ. ඊට පස්සේ 2026 A level ලියන නංගිලා මල්ලිලාට මම ටයිම් ටේබල් එකක් අරගෙන එන්නම් කොහොමද වැඩ කරන්න ඕනේ විදිය කියලා. ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. ඒක අනිවාර්යයෙන්ම මම ඉක්මනටම අරගෙන එන්නම්. මට පැකේජ් එකක් තියෙනවා. මේක මම ওই බෑග් එක ගත්තේ 2000කට. ඒ කියන්නේ ඕකේ ඩිලිවරි එකත් එක්ක තමයි 2000. හැබැයි මම හිතපු තරම් නම් බෑග් එක ක්වොලිටි නෑ. ඇත්ත කියන්න එපා ළමයි ඉතින්. ඒක නිසා මම ඒකට ආස වුණේ නෑ. බෑග් එක ඔහොම තියේදී ලස්සනයි. හරිද? මමත් ඒක නිසා තමයි රැවටුනේ. මාර ලස්සනයි. හැබැයි ඒක ඇත්තටම කැතයි ඉතින්.
හරි මගේ ඊළඟ පැකේජ් එක ඔන්න ඕකට නම් මම ගොඩක් ආස වුණා. ඕක සෙරමික් අයිටම් ටිකක් මාරම ලස්සනයි. මම ওই ටික ගත්තේ මගේ රූම් එකට. රූම් එක අනිවාර්යයෙන්ම මම හදාගන්න ඕනේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්. ඒක නිසා රූම් එකට ඕන කරන බඩු ටිකක් තමයි මම ඔය ඕඩර් කරේ. මම ඔයාලට මේකේ නම්බර් එක දාන්නම්. ඒ ටික නම් හරිම ලස්සනයි. මම ඒ ටිකට ගොඩක් ආස වුණා. ඉතින් ඔයාලට කැමති නම් ඔන්න ඔය පේජ් එකෙන් ඕඩර් කරගන්න පුළුවන්. පේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක්. එතකොට ඔයාලට යාළුව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මට ඔය ටිකට ගියේ 1400 ගාණක් මට මතක විදිහට ඒ කියන්නේ ඩිලිවරි එකත් එක්ක තමයි 1400 ගාණ. යාළගේ පැකින් එක හොඳටම කරලා තියෙනවා. හොඳ බොක්ස් එකක දාලා ඒවා කැඩෙන්නේ නැති විදිහට තමයි ඒවල තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ප්‍රයිස් එකට ගොඩක් worth. ඔයාලට ඕනේ නම් ඔන්න ඔය නම්බර් එකට මැසේජ් එකක් දාලා යාළුව කන්ටැක්ට් කරගෙන ඔයාලටත් ඕඩර් එකක් දාගන්න. මම vlog එක අද මෙතනින් නතර කරනවා. තවත් දවසක ලස්සන vlog එකක් අරගෙන එන්නම්. ඉතින් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝටම ගොඩාක් ආදරෙයි.